ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දට පත්මේ අල්ලන්න මූලික වෙන්නෙත් රොහාන් ඕලුගල සහ ඉෂාරා සෙව්වන්දී නේපාලයේදී අත්අඩංගුවට ගන්නට මුල් වෙන්නෙත් රොහාන් ඕලුගල. මේ පාතාලය මර්ධනය කිරීමේ කටයුතුවලදී රොහාන් ඕලුගල මහත්මයා ගැන තමයි පසුගිය දවස්වල මැවිල පෙරුණු චරිතය. එහෙම හිටපු කෙනෙක් එකපාරටම මේ වලාන දූෂණ මර්ධනයකගේ අධ්‍යක්ෂ ධූරයට පත් කළ දෙන අර නිකන් අර හිත රිදෙන්නේ නැති වෙන්න වගේ මාරු වීමක් දුන්න වගේ කතන්දරයක් හැංගෙනවා. ඉතින් අපිට ඉතින් හැංගෙනේවනේ අපි ඉතින් අපිට නිකන් ලාමක හිටනේ ඉතින් වගේ හිතෙනවා. මේක අර සාමාන්‍ය නිවසක් නෙවෙයි, බොහොම සුඛෝපභෝගීව ඉදි කරපු කෝටි ගාණක් වටින අර ස්විමින් පූල් එකක් පවා තියෙනවා. නාන තටාකයකින්ද සමන්විත අලංකාර ගෙවත්තක් ඇති සුඛෝපභෝගී දෙමහල් නිවස කෝටි 5 මුදලකට මිලදීගෙන ඇති අතර එම නිවස මිලදීගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චාවාරම් වලින් උපයාගත් මුදල් වලින්දයි යන්න සොයා ගැනීමට බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. මේ මත්ද්‍රව්‍ය චාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත කාන්තාවට අවුරුදු 48යි. මේ කාන්තාවගේ සැමියා කිඹුලැලේ සේකර කියලා හඳුනගෙන තිනවා. ඇගේ පුතෙක් ඉන්න අවුරුදු 23යි. බැන්ඩ්‍රෝ කියලා හඳුනගන්නේ. මෙන්න මේ තාත්තයි පුතයි මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔවුන් දෙදෙනා සොයන්නට පරීක්ෂණ ආරම්භ කරපු බව තමයි දැනගන්නට ලැබෙන්නේ. මේ අත්අඩංගුවට ගන්න හොයන මේ පියපුතු දෙදෙනා කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රියේ සමාජ ශාලාවකුත් පවත්වාගෙන යනවලු. මේ දවස්වල මේ සමාජ ශාලාව නවීකරණය කරනවා කියලත් ආරංචි වෙනවා. ඒ කියන්නේ රිපෙයාර් එකක් තියෙනවා කියලත් ආරංචි වෙනවා. ඒ අතරතුරේ තමයි මේ සිද්ධිය වෙන්නේ. මේ මත්ද්‍රව්‍ය තොගේ සහ මත්පැති තොගේ සමග අත්අඩංගුවටගත් කාන්තාවගේ සැමියා මේ වන විට ඉන්දියාවට පලා ගොස් සැඟව සිටින පාතාල කලි නායකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන පූකුඩු කන්නා නැමැත්තාගේ මස්සිනා කෙනෙක් කියලා ඔන්න වාර්තා වෙනවා. මේ පූකුඩු කන්නා ගැන පහුගිය සතිය අපි කතා කරා. මේ පහුගිය සතියේ සිදුණු වෙඩි තැබීමක් සමග මේ නම එළියට ආවා. මේ මත්ද්‍රව්‍ය තොගේ සහ මත්පැති තොගේ විදේශයක සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ඇතයි කියන්නේ අත්අඩංගුවටගත් සැකකාර කාන්තාවගේ අවුරුදු 23ක් වයස පුතා. ඉතින් පුතා තමයි වැඩේ කරලා තියෙන්නේ. පොලිස් පරීක්ෂණ වලින් මේ බව අනාවරණය වෙලා තිනවා. දැන් අපි කතා කරන්නේ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයා සිට පානතුරු වලානී දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්ව සිටින සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට පහුගිය දවසක තොරතුරක් ලැබිලා තිනවා මේ සම්බන්ධයෙන්. ඉන් අනතුරුව තමයි මේ වැටලීම සිදු කරන්නේ. ඒ පාතාල මර්දන කටයුතු එකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු ප්‍රධාන පොලිස් කණ්ඩායමක් තමයි මේ වැටලීම සිදු කරලා තියෙන්නේ. මෙතනදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 4 මිලිග්‍රෑම් 423ක තොගයක් සහ මත්කරල් 3410ක තොගයක් සමග තමයි මේ කාන්තාව අත්අඩංගුවට අරන් තින්නේ. මේ මත්කරල් සාමාන්‍යයෙන් අර රාත්‍රී ශාලාවල නර්තනයේ යෙදෙන ආලිංගන නර්තනය කියලා කියන්නේ. මෙන්න මේ නර්තනයේ යෙදෙන තරුණයන් විසින් භාවිතා කරනවා කියලා. ඒක තමයි මේවට අර ඩාන්සින් ටැබ්ලට් කියන නම පාවිච්චි කරන්නේ. මේ තරුණයන් විශේෂයෙන්ම මේවා පාවිච්චි කරනවා කියලා කියනවා. ඔවුන්ට අලෙවි කිරීම සඳහා දැන් මේ තාත්තයි පුතයි රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිහින් තියෙනවනේ. එතකොට කොහොමත් මේ මත්පැති ඔවුන්ට අවශ්‍යයිනේ අලෙවි කරන්න. ඒ නිසා මේ රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන යන අතරතුරම මේ මත්පැති අලෙවි කිරීමත් ඔවුන්ට ලබා දීමත් තමන්ගේ සේවය කරන අයට වෙන්නේ නැති. කොහොම හරි ඒ කටයුත්තත් මේ අය ලස්සනට කරගෙන ගිහින් තියෙනවා. මත්කරල් තොගේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ඇතැම් රාත්‍රී සමාජ ශාලාවලට විකිණීම සඳහා සංගවාගෙන තබාගෙන සිට ඇති බවත් පොලිසිය සැක කරනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නව අධ්‍යක්ෂකවරයා විදිහට මේ වෙනකොට පත් කරලා තියෙන්නේ රොහාන් ඕලුගල. දැන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වුණා රොහාන් ඕලුගල එකපාරම ඇයි මෙතනට දැම්මේ කියන කාරණාව. අපි දන්නවා මේ පෑලියගොඩ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස තමයි රොහාන් ඕලුගල මහත්මයා හිටියේ. ඒ වෙනකොටත් රට පුරා දරුණු අන්දමින් මත්ද්‍රව්‍ය චාවාරම සහ විශේෂයෙන්ම පාතාල ක්‍රියාකාරකම් සිදු වුණා. රොහාන් ඕලුගල ගැන නිලන්ත ලොකෝටම කතා බහක් ඇති වෙන්නේ අර මතක ඇති පුවත්පත් මාධ්‍ය ඔස්සේම ඔබ අහන්න නැති අර කෙල්ලි කොහොමද කියන දෙබස් කණ්ඩය. ඉතින් මේ කියන දෙබස් කණ්ඩය නිසා රොහාන් ඕලුගල ගැන විශේෂ අවධානයක් යොමු වුණා බොහෝ පිරිසකගේ. ඒ මොකද ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දට පත්මේ අල්ලන්න මූලික වෙන්නෙත් රොහාන් ඕලුගල සහ ඉෂාරා සෙව්වන්දී නේපාලයේදී අත්අඩංගුවට ගන්නට මුල් වෙන්නෙත් රොහාන් ඕලුගල ඇතුළු ඒවකට CID නිලධාරීන් මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ මෙහෙම සිදු කරන්නේ. මේ නිසාම රොහාන් ඕලුගල යම් තරමකින් බොහෝ පිරිසකගේ අවධානයට ලක්වුණු චරිතයක් වුණා. දැන් ඔහු හදිසියෙම මේ බලානට දාන්නේ ඇයි කියන කාරණාව බොහෝ පිරිසකට ප්‍රශ්නයක්. කොහොමදත් මේ වෙනකොට පොලිස් ආරංචි මාර්ග අනුව කියවෙන්නේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ඒ විදිහේ පත්වීමක් දීලා තියෙන්නේ. ඔහුගෙන් තව සේවයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් කියලා තමයි
වාර්තා වෙන්නේ. ඒ කියන්නේ මීට වඩා දෙයක් රොහන් ඕලුගලට කරන්න පුළුවන්. අනිත් කාරණාව වලාන දූෂණ මර්දන ඒකකය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණයට ක්‍රියාත්මක වන නිසා මේ ස්ථානයට යොමු කරා කියන කාරණාව තමයි මේ වෙනකොට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඇත්තරම අපි අර මාරුවීමක් කියලා කිව්වම ගොඩක් දෙනෙක් හිතන්නේ මේක ගැටලුවක් අභ්‍යන්තර ගැටුමක් වෙන්න පුළුවන් කියන කාරණාවනේ. එතකොට මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසකට ප්‍රශ්නයක් තියෙනවා. කොහොමුණත් මේ ගැන දිවයින පුවත්පත විමසීමක් කරලා තියෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන්. අයි හදිස්සියෙම වලානට දැම්මේ රොහාන් ඕලුගලව කියන කාරණාව. එතනදී තමයි කියලා තියෙන්නේ මහතාගේ මීට වඩා සේවයක් ලබා ගැනීමේ අරමුණින් මේ මාරු කිරීම සිදු කරපු බව. ඒ වගේම වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය රටේ ඕනෑම ප්‍රදේශයක මෙහෙයුම් ක්‍රියාත්මක කර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට බලය ලබා දී ඇති ස්ථානයක්. එනිසා රොහාන් ඕලුගලගෙන් විශාල සේවයක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට මෙම මාරු කිරීම සිදු කරන බවත් එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියා. කොහොමනත් ඕලුගලගේ මේ මාරුවීමත් එක්ක පොලිසිය අභ්‍යන්තරයේ පුංචි කැළඹීමක් ඇති වෙලා කියලත් අපිට දැනගන්න ලැබෙනවා. ඔව් සාමාන්‍යයෙන් වලාන දූෂණ මර්දන ඒකකයට සාමාන්‍ය අධ්‍යක්ෂ ධූරයේ අපි දන්න කාලෙක ඉඳලා හිටියේ සමිත එක්ක පොලිස් අධිකාරිවරයෙක් එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමෙක්. දැන් ඕලුගල මහත්මයා සහකාර පොලිස් අධිකාරිවරයෙක්. ඉතින් ඔහු අධ්‍යක්ෂ ධූරයට පත් කරලා තිබුණා. ඉතින් බොහෝ වෙලාවට ඔය වලාන දූෂණ මර්දන ඒකකෙන් කෙරෙන ඔය අපි ගත්තොත් නීති විරෝධී මත්පැන් ජාවාරම් බැටලීම් විෂමද්‍රව්‍ය ගංජා එතකොට ගණිකා මධ්‍යස්ථාන බැටලීම් මේ වගේ සමාජ විරෝධී ක්‍රියාවන් මර්දනය කිරීම වගේ කාරණා බොහොමයක් සිද්ධ වෙනවා. ඉතින් පිටරට යනවා අපරාධකරුවෝ අල්ලන් එනවා පිටරට යනවා හොයන්න බලන්න. ඉතින් එහෙම හිටපු කෙනෙක් එකපාරටම මේ වලාන දූෂණ මර්දන ඒකකේ අධ්‍යක්ෂ ධූරයට පත් කළ දෙන්නේ අර නිකන් අර හිත රිදෙන්නේ නැති වෙන්න වගේ මාරුවීමක් දුන්න වගේ කතන්දරයක් හැංගෙනවා. ඉතින් අපිට ඉතින් හැංගෙනේවනේ අපි ඉතින් අපිට ලාමක හිතනේ ඉතින් වගේ හිතෙනවා.